අද දවසේ මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලා හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අද දවසේ පාඩමට යන්න කලින් චුටි මතක් කිරීමක් කරලා ඉන්නම් වෙනද වගේම අද දවසේ කවුරු හරි කෙනෙක් අලුතෙන්ම මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ කලින් වීඩියෝස් ටික බලලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා චුටි ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි දැන් බලමු අද දවසේ මාතෘකාව මොකක්ද කියලා. ඒකවචන නාමපද බහුවචන බවට පත් කිරීම. ඒකවචන නාමපදයක් බහුවචන නාමපදයක් බවට පත් කිරීමේ නීති 10ක් අපි ඉංග්‍රීසි භාෂාවේදී හඳුනගන්නවා. ඉතින් මේක හරිම සරලයි. අපි පොඩි chart එකකින් අපි මේක මතක තියාගන්න උත්සාහ කරමු. කොහොමද අපි ඒකවචන නාමපදයක් බහුවචනයක් බවට පත් කරන්නේ කියලා. ඒ 10 හරියට මතක තියාගත්තොත් ඔයාලට ඕනම ඒකවචන නාමපදයක් බහුවචන නාමපදයක් බවට පත් කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මෙතන මම ඔයාලට දීලා තියෙනවා පොඩි වගුවක්. එතකොට මුල්ම තීරුවේ මම දාලා තියෙනවා අදාළ නීතිය. ඊළඟ තීරුවේ මම දීලා තියෙනවා ඒකවචන නාමපදය. ඊළඟ තීරුවේ බහුවචන නාමපදය. එහෙනම් අපි දැන් බලමු ඒකවචන නාමපදයක් බහුවචන නාමපදයක් බවට පත් කිරීමේ පළවෙනි නීතිය මොකක්ද කියලා. ඒකවචන නාමපදයේ අගට s එකතු කිරීම. ඉංග්‍රීසි භාෂාවේ ඒකවචන නාමපදයක් බහුවචන කරන්න වැඩිපුරම භාවිතා වෙන නීතිය තමයි මෙන්න මේ පළවෙනි නීතිය. බොහෝ වචන බහුවචන කරන්න අගට s එකතු කිරීම තමයි සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි භාෂාවේ සිද්ධ වෙන්නේ. එතකොට මෙතන දීලා තියෙනවා අපි ඒකවචන නාමපදයේ විදිහට book කියලා නාමපදයක්. එතකොට අපි මේ book කියන ඒකවචන නාමපදය බහුවචන නාමපදයක් බවට පත් කරන්න අගට s අකුර එකතු කරලා books කියලා හදාගෙන තියෙනවා. අපි දැන් බලමු මොකක්ද අපේ දෙවන නීතිය කියලා. ඒකවචන නාමපදයක් s x ch sh z යන අකුරු වලින් අවසන් වේ නම් බහුවචන කිරීමට අගට es එකතු කිරීම. ඉතින් බලන්න උදාහරණ කීපයක් දෙනවා ඒකවචන නාමපද වලට. බස්, බොක්ස්, වොච්. එතකොට බලන්න මෙන්න මේ ඒකවචන නාමපද වල අග අකුර මොකක්ද? පළවෙනි එකේ s, දෙවෙනි එකේ x, තුන්වෙනි එකේ ch. ඒ කියන්නේ ඒකවචන නාමපදේ ඒ විදිහටම තියෙද්දි අගට es කියලා එකතු කරනවා. එතකොට බලන්න බස් කියන එක බහුවචන වෙනකොට buses, box කියන එක බහුවචන වෙනකොට boxes, watch කියන එක බහුවචන වෙනකොට watches. ඒ විදිහට තමයි අපේ දෙවෙනි රූල් එක අපි ඉංග්‍රීසි භාෂාවේදී පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක. තුන්වෙනි එකේදී කියනවා ඒකවචන නාමපදයක් consonant plus y වලින් අවසන් වන විට බහුවචන කිරීමට y ඉවත් කර ies එකතු කිරීම. හරි. මේ කියන්නේ මොකද්ද? දැන් උදාහරණත් එක්ක සාකච්ඡා කරනකොට මේක හරිම ලේසි. බලන්න පළවෙනි වචනේ දීලා තියෙනවා baby, දෙවෙනි වචනේ දීලා තියෙනවා city. මොනවද මේ consonant කියලා කියන්නේ කියලා දැන් ඉගෙන ගන්න ඕන. එතකොට ඔයාලා දන්නවා ඉංග්‍රීසි බෝඩියේ අකුරු තියෙනවා 26ක්. එතනින් අකුරු 5ක් අපි හඳුන ගන්නවා vowels විදිහට. මොනවාද අපි හඳුන ගන්න අකුරු 5? a, e, i, o, u. එතකොට මෙන්න මේ අකුරු 5 හැරෙන්න ඉංග්‍රීසි හෝඩිය තුල තියෙන ඉතුරු සියලුම අකුරු අපි හඳුන ගන්නවා consonant විදිහට. consonant එකක් එක්ක y යෙදිලා තියෙන ඒකවචන නාමපද බහුවචන කරනකොට අපි අදාළ y අකුර අයින් කරලා ඒ වෙනුවට අපි ies යොදන්න ඕන. බලමු අපි උදාහරණ වලින් මේක වෙන්නේ කොහොමද කියලා. දැන් b කියන එකේ අගට තියෙනවා y. y එකත් එක්ක යෙදිලා තියෙන අකුර මොකක්ද? b. එතකොට b කියන්නේ vowel එකක් නෙමෙයි. ඒ නිසා අපි මොකද කරන්නේ? මේකේ තියෙන y අකුර ඉවත් කරලා අපි ඒ වෙනුවට ies එකතු කරනවා. baby, babies. එහෙනම් අපි දැන් බලමු හතරවෙනි නීතිය මොකක්ද කියලා.
ඒක වචන නාම පදයක් වවල් ප්ලස් y වලින් අවසන් වන විට බහුවචන කිරීමට අගට s එකතු කිරීම. y අකුර වවල් එකක් එක්ක යෙදිලා තියෙනවා නම් අපි ඒ නාම පදය ඒ විදිහටම ලියලා අගට s එකක් විතරක් එකතු කරනවා. දැන් උදාහරණයෙන් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. දැන් boy කියනකොට y එක්ක ඉස්සරහින් යෙදිලා තියෙනවා o. ඒතර o කියලා කියන්නේ වවල් එකක්. ඒතර වවල් එකක් එක්ක y යෙදිලා තියෙන නිසා අදාළ වචනේ ඒ විදිහටම ලියලා අගට s එකක් විතරක් එකතු කරනවා. ඊළඟට අපි බලමු අපේ පස්වෙනි නීතිය මොකක්ද කියලා. ඒක වචන නාම පදයක් f e වලින් අවසන් වන විට බහුවචන කිරීමට f e ඉවත් කර ves එකතු කිරීම. එතකොට බලන්න මේක තව විශේෂ කාරණයකුත් දීලා තියෙනවා. අපි ඒක පස්සේ සාකච්ඡා කරන්න දීලා අපි බලමු මොකක්ද මේ රූල් එකෙන් කියන්නේ කියලා. දැන් බලන්න පළවෙනි වචනේ දීලා තියෙනවා leaf. leaf කියනකොට අගට යෙදිලා තියෙනවා f අකුර. එතකොට මේ නීතියට අනුව leaf කියන එකේ f කියන එක ඉවත් කරලා අපි ves එකතු කරනවා. එතකොට බහුවචන විදිහට එනවා leaves. ඊළඟට knife. knife කියන එකේ අගට තියෙන්නේ fe. ඒක වචන නාම පදය knife. ඒක බහුවචන වෙනකොට knives වෙනවා. ඕක තමයි මේ පස්වෙනි නීතියේ සාමාන්‍ය අදහස. හැබැයි මෙතනදී පොඩි විශේෂ දෙයක් තියෙනවා. සමහර වචන තියෙනවා අගට f යෙදුනත් මේ නීතිය අදාළ නොවන. ඒව තමයි මම මේ කළු පාට අකුරෙන් ඔයාලට දීලා තියෙන්නේ. exceptions කියලා කියන්නේ හැර. එන්න මේ දීලා තියෙන වචන හැර කියන අදහස තමයි මේ exceptions කියලා කියන්නේ. මෙන්න මේ වචන ටික බලන්න. chef. මෙතන chef නෙමෙයි හරි වචනේ chef. ෂේ අකුර. chef කියලා තමයි අපි මේක ප්‍රොනවුන්ස් කරන්න ඕන. chef කියලා තමයි සාමාන්‍යයෙන් ලංකාවේ පාවිච්චි වෙන්නේ. එතකොට මේකෙදි බලන්න කොහොමද මේ chef කියන එක බහුවචන වෙලා තියෙන්නේ. f අකුර අගට තිබ්බට f කපලා ves දාලා නැහැ. එතකොට මෙතන ves දාන වෙනුවට කරලා තියෙන්නේ අගට s දාන එක විතරයි. එතකොට chef chefs. ඊකට roof roofs. believe believes. එතකොට මේ වගේ බහුවචනය අපිට මේ දීලා තියෙන නීතියට ඇප්ලයි කරන්න බෑ. ඒතර මේ වචන තුනට විතරක් ඒක අදාළ වෙන්නේ නැහැ. ඊළඟට අවිධිමත් නීතිය. අවිධිමත් නීතිය කියලා කියන්නේ මේකට ඇත්තරම බහුවචන කරන්න නිසි ක්‍රමවේදයක් නැහැ. මේවා අපිට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන වචන වෙනවා. අපිට මේක ඉංග්‍රීසි භාෂාව භාවිතයත් එක්ක අපිට මේ වචන හුරු වෙනවා. ඒ නිසා මේක ගැටලුවක් කරගන්න එපා. මේ වචන කීපයක් තියෙනවා. ඒ ටික ඔයාලා මතක තියාගත්තම ප්‍රමාණවත් වෙනවා. ඒතර බලන්න මේ අවිධිමත් නීතියේදී ඒක වචන නාම පදයට වඩා හාත්පසින්ම වෙනස් වචනයක් තමයි බහුවචන නාම පදයට එන්නේ. දැන් බලන්න පළවෙනි එක man කියන එක බහුවචන වෙනකොට men වෙනවා. ඊට පස්සේ දෙක child. child කියන එක බහුවචන වෙනකොට children වෙනවා. එතකොට මේකේ අපිට නිසි ක්‍රමයක් හඳුනගන්න බෑ කොහොමද මේවා බහුවචන වෙන්නේ කියලා. ඊට පස්සේ හත්වෙනි නීතිය. මේක කියන්නේ වෙනසක් සිදු නොවන නාම පද. නැත්නම් අපි කියනවා මේවට no change. නැත්නම් same plural කියලා අපි මේ වචන හඳුනගන්නවා. මේකෙදි වෙන්නේ ඒක වචන නාම පදේ බහුවචන නාම පදේ දෙකම එකයි. කිසිම වෙනසක් නැහැ. දැන් උදාහරණයක් විදිහට sheep. එයාගේ බහුවචනේ වෙන්නේ sheepම තමයි. deer. deerගේ බහුවචනේ වෙන්නේ deerම තමයි. fish. fishගේ බහුවචනේ වෙන්නේ fishම තමයි. අන්න ඒ විදිහට. ඊට මේකේ ඒක වචන බහුවචන වෙනස් වෙන්නේ නැහැ. ඒක වචන වලටයි බහුවචන වලටයි දෙකටම යෙදෙන්නේ එකම වචනය. ඒ නිසා අපි කියනවා no change plurals කියලා මේ මෙන්න මේ වචන වලට. ඒතර මේවත් අපි සාමාන්‍ය විදිහට මතක තියාගන්න ඕන. නැත්තම් අපි ගොඩක් වෙලාවට කරන්නේ සිංගියුලර් එකක් ප්ලූරල් කරන්න අපි ගොඩක් වෙලාවට s අකුර ඇඩ් කරන එක තමයි කරන්නේ. ඉතින් මේ වගේ නාම පද වලට එහෙම කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට 8 වෙනි නීතියට ගිහින් බලමු.
අටවෙනි නීතියේ සහ නවවෙනි නීතියේ සම්බන්ධයක් තියෙනවා. දැන් බලන්න. ඒක වචන නාමපදයක් ඕ අකුරෙන් අවසන් වන විට බහුවචන කිරීමට අගට es එකතු කිරීම අටවෙනි නීතිය. නවවෙනි නීතියත් මේත් එක්කම සාකච්ඡා කරමු. නවවෙනි නීතිය කියනවා ඒක වචන නාමපදයක් ඕ අකුරෙන් අවසන් වන විට බහුවචන කිරීමට අගට s එකතු කිරීම. එතකොට මෙන්න මේකෙදි කතා කරන්නේ අගට ඕ අකුර යෙදෙන නාමපද සම්බන්ධී. සමහර ඒවට අගට ඕ අකුර යෙදෙනවා නම් es එකතු කරලා බහුවචන කරනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට s එකතු කරනවා. එතකොට කොතෙන්ටද s එකතු කරන්නේ කොතෙන්ටද es එකතු කරන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට මතක තියාගන්න වෙන විශේෂ ක්‍රමයක් නැහැ. එතකොට මේකත් වචන භාවිතා වීමත් සමග තමයි අපිට හුරු වෙන්නේ. එතකොට බලන්න පළවෙනි එක පොටෑටෝ. එතකොට පොටෑටෝ කියන එක අගට යෙදෙන්නේ ඕ අකුර. ඕ අකුර යෙදෙන නිසා අපි මේක බහුවචන කරන්න අගට es යොදනවා. පොටෑටෝස්. ටොමෑටෝ ඒක බහුවචන කරන්න ටොමෑටෝස් කියලා අගට es එකතු කරනවා. හරි. ඒ වගේම තමයි 9 වෙනි නීතිය දීලා තියෙනවා ෆොටෝ, පියානෝ, සීරෝ. ඒතර මේ වගේ අගටත් ඉදලා තියෙන්නේ ඕ අකුර. හැබැයි එතකොට 9 වෙනි නීතියට අනුව ෆොටෝ කියන එක බහුවචන කරන්න අගට s එකතු කරලා ෆොටෝස්, පියානෝ කියන එක බහුවචන කරන්න අගට s යොදලා පියානෝස්, සීරෝ කියන එක බහුවචන කරන්න සීරෝස් කියලා අගට s අකුරක් පමණක් එකතු කරනවා. එහෙනම් අපි දැන් බලමු අපේ 10 වෙනි නීතිය මොකක්ද කියලා. එතකොට මේ නීතිය ඇවිල්ලා අනික් නීති සියල්ලටම වඩා වෙනස්. මොකද මේ නාමපද අපිට දකින්න ලැබෙන්නෙම බහුවචන ස්වරූපයෙන්. ඒ නිසා අපි ඉස්සෙල්ලම බලමු අපේ බහුවචන නාමපද තීරුවේ දීලා තියෙන නාමපද මොනවද කියන එක. scissors, pants, trousers, glasses. මෙතන glasses කියන්නේ eye glasses වලට නැතුව අපි අර වතුර බොන්න පාවිච්චි කරන glass එක නෙමෙයි. ඊට පස්සේ clothes, police. එන මේවා ඇවිල්ලා වලට තේරෙනවා කියවනකොටම මේ වගේ බහුවචන ස්වරූපයක් තියෙනවා කියන එක. scissors කියනකොටම අපිට තේරෙනවා අගට s යෙදීමත් එක්කම අපිට හිතෙනවා මේක මේ බහුවචන ස්වරූපයෙන්ම තියෙන්නේ කියන එක අපිට ඇඟවීමක් කරනවා. එතකොට මේවා සාමාන්‍ය භාවිතයේ තියෙන්නෙම බහුවචන ස්වරූපයෙන්ම තමයි. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් දැන් මේ scissors කියනකොට බහුවචනයිනේ. ඒ කියන්නේ scissors කියන්නේ කතුරු. scissors කිව්වම කතුරු ගොඩක් කියන එකනේ මේකේ අර්ථ ගන්නවන්නේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් අපිට දැන් මේකේ තියෙන s අකුර අයින් කරලා මේක ඒක වචන නාමපදයක් බවට පත් කරන්න පුළුවන් නේ කියලා. ඒ කියන්නේ scissors අපිට scissor කියලා s අකුර අයින් කරලා ගන්න පුළුවන් නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ වගේ බහුවචන ස්වරූපෙන්ම තියෙන නාමපද අග තියෙන අකුර අයින් කරලා අපිට ඒක වචන නාමපදයක් බවට පත් කරන්න බෑ. එතකොට මේ වගේ දේවල් ඒක වචන නාමපද බවට පත් කරන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති. ඇයි මේවා මේ ඉංග්‍රීසි භාෂාවේ බහුවචන ස්වරූපෙන්ම මේ නාමපද පාවිච්චි කරන්න කියලා ඔයාලට ගැටලුවක් ඇති. මෙන්න මේ පළවෙනි වචන ටිකෙන් මම ඔයාලට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් බලන්න scissors, pants, trousers, glasses. දැන් මේ හැම එකම හැදිලා තියෙන්නේ parts දෙකකින්. දැන් scissors ගත්තොත් කතුරේ තියෙන ඔයාලට parts දෙකක්. එතකොට pants කියලා ගත්තම අපි අඳින pants කියලා කියන්නේ අපි අඳින අර ෂෝට් කලිසම. එතකොට මේ ෂෝට් කලිසමේ කකුල් දෙකක් සහිත parts දෙකක් තියෙනවා. ඒ parts දෙක එකතු කරලා තමයි අපි pant එකක් හදන්නේ. ඊළඟට trousers කියලා ගත්තම trouser එකක අනිවාර්යයෙන්ම parts දෙකක් තියෙනවා. එතකොට glasses කියලා ගත්තම මෙතන eye glasses ගැන අපි කතා කරන්නේ අනිවාර්යයෙන්ම S දෙකක් තියෙනවා. එතකොට glasses දෙකක් පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේවා බහුවචන ස්වරූපෙන්ම පාවිච්චි වෙන්නේ මේවා parts දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. අන්න ඒකයි ඒවා අපි බහුවචන නාමපද විදිහටම සාමාන්‍ය භාවිතයේදී භාවිතා කරන්නේ. හැබැයි මේ ඔය මම කියපු අර parts දෙකකින් හැදිලා තියෙන සංකල්පය අනිත් වචන දෙකට නම් භාවිතා කරන්න අමාරුයි.
පොදුවේ සාමාන්‍යයෙන් ක්ලෝත්ස් සහ පොලිස් කියන එක අපි පාවිච්චි කරන්නේ බහුවචන ස්වරූපයෙන්ම තමයි. මේක පොලිස් කියන එක හැදිලා තියෙන්නේ මිනිස්සු පිරිසකකින්. අන්න ඒ නිසා තමයි පොලිස් කියන එකේ ඒ බහුවචන අර්ථයක් ගැබ් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේවා මේ බහුවචන ස්වරූපයෙන්ම තියෙන නාමපද ඒක වචන කරන්න අපිට විශේෂ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් හිතන්න ඔයාලට සිසර්ස් කියනකොට මේකේ අර්ථය වෙන්නේ කතුරු කියන එක. කතුරු කියන එක තමයි මේකේ සාමාන්‍ය අර්ථය වෙන්නේ. දැන් හිතන්නකො ඔයාලට ඒක වචන නාමපදයක් බවට පත් කරගන්න ඕන. ඒ කියන්නේ එක කතුරක් කියලා ඔයාලට අඟවන්න ඕන. එතනදී ඔයා කරන්න ඕන මේක ඒක වචන කරන්න නම් ඔයාලා පාවිච්චි කරන්න ඕන a pair of scissors. උදේට බලන්න scissors කියන එක වෙනස් වෙන්නේ නැහැ. scissors කියන එක කොහොමත් යෙදෙන්නේ බහුවචන ස්වරූපයෙන්. නමුත් a pair of කියන එකෙන් මේක ඒක වචන බවට පත් වෙලා තියෙනවා. a pair කියන්නේ එකක් කියන එක. එතකොට හිතන්න ඔයාලට කතුරු දෙකක් නම් 2 pair of scissors. කතුරු තුනක් නම් 3 pair of scissors. අන්න ඒ විදිහට තමයි මේක බහුවචන බවට පත් කරන්නේ. ඊළඟට pants වල ගත්තොත් අපිට ඒකෙත් ඒ විදිහටම තමයි පාවිච්චි කරන්නේ a pair of pants. ඔයාලට මේකේ pants තුනක් නම් 3 pair of pants. ඊළඟ trousers වලත් එහෙම තමයි. trousers වලත් අපි පාවිච්චි කරන්නේ a pair of trousers. ඊළඟට glasses. මේ glasses කියන්නේ මේ eye glasses. වතුර බොන glass එක ගැන නෙමෙයි අපි මෙතනදී කතා කරන්නේ eye glass එක ගැන. ඒතර වතුර බොන glass එක නම් අපි ඒක වචන ස්වරූපයෙන් ගත්තොත් glass බහුවචන කරනකොට අපි ඒකට glasses කියනවා. ඒතර මේකයි ඒකයි පටල ගන්න එපා. මෙතනදී කතා කරන්නේ eye glasses ගැන. eye glasses වල එකක් නම් අපි කියන්නේ a pair of glasses කියලා. ඊට පස්සේ clothes වලදී මේක වෙනස් වෙනවා. clothes කියන්නේ රෙදි. එතකොට ඔයාලා හිතන්නකෝ රෙදි කෑල්ලක් කියනකොට අපි මේක කියන්නේ a piece of clothing. එතකොට පොලිස් කියන එක ඇදිලා තියෙන්නේ පොලිස් නිලධාරීන් පිරිසකකින්. ගොඩක් මිනිස්සු එකතු වෙලා තමයි පොලිස් කියන එක හැදෙන්නේ. අපි ඒක වචන ස්වරූපයෙන් මේකට දෙන්නේ පොලිස් ඔෆිසර් කියන එකෙන්. එතකොට මේකෙන් නිරූපණය වෙන්නේ එක පොලිස් නිලධාරියෙක්. එතකොට ඒ විදිහට තමයි අපේ 10 වෙනි නීතිය ඉංග්‍රීසි භාෂාවේදී පාවිච්චි වෙන්නේ. එන මේ වගේ බහුවචන ස්වරූපෙම තියෙන නාමපද කිහිපයයි තියෙන්නේ ඉංග්‍රීසි භාෂා භාවිතයත් එක්ක ඉස්සරහට අපිට ඒ නාමපද හඳුන ගන්න හැකියාව ලැබේ. ඔයාලා මේ මට්ටමේදී ඒක වචනයක් බහුවචන කරන්න ක්‍රම 10ක් තියෙනවා කියන එක සහ මේවා සාමාන්‍ය මට්ටමින් මතක තියා ගැනීම ප්‍රමාණවත් වෙනවා. අපිට වාක්‍යයක ඒක වචන බහුවචන හරියට නිවැරදිව සටහන් කරන්න බැරි වුණත් වාක්‍ය අර්ථය නිවැරදිව එළියට එන්නේ නැහැ. මම මෙතනදී අවසාන වශයෙන් වලට විශේෂ දෙයක් කියන්න ඕන. මේක භාෂාවක් නිසා අපිට ලිමිට් කරන්න බෑ. මේ නීති 10ටම තමයි හැමදේම වෙන්නේ කියලා අපිට ලිමිට් එකක් හදාගන්න අමාරුයි. හැබැයි බහුලවම ඉංග්‍රීසි භාෂාවේදී අපි ඒක වචන නාමපදයක් බහුවචන නාමපදයක් කරන්නේ මෙන්න මේ කියන නීති රීති 10 තුල. ඇතැම් අවස්ථාවල මේ නීති රීති වලට එහා ගිය බහුවචන කිරීමේ ක්‍රම හඳුන ගන්න පුළුවන් වෙයි. දැන් මේ වීඩියෝස් බලන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල දැනුම් මට්ටම ගොඩක් අවම පිරිසක්. ඉතින් මම හිතනවා ඔයාලට ඔය තියෙන දැනුම් මට්ටමට මෙන්න මේ නීති 10 ප්‍රමාණවත් සහ මේ නීති 10න් ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. මම දැන් ඔයාලට දෙනවා පොඩි ක්‍රියාකාරකමක්. මේකේ තියෙනවා ඒක වචන නාමපද. ඔයාලා මේ ඒක වචන නාමපද බහුවචන නාමපද බවට පත් කරන්න ඕන. ඉතින් ඒකට ඔයාලා මුලින්ම එක්ක මේ වචන ටිකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අදාළ අභ්‍යාසය කරන්න. එහෙම නැත්නම් වීඩියෝ එක පෝස් කරලා අභ්‍යාසය කරලා ඔයාලගේ උත්තර නිවැරදිද නැද්ද කියන එක පරීක්ෂා කරගන්න. එහෙනම් දැන් මම ඔයාලත් එක්ක මේකේ පිළිතුරු සාකච්ඡා කරන්න යන්නේ. ඒතර මම මෙතනදී පිළිතුරු ඔයාලට ලබා දෙනකොට උත්තරෙත් එක්ක අංකයක් පෙන්නනවා. ඒ අංකේ තමයි ඒක වචන නාමපද බහුවචන කිරීමට අදාළව දුන්න chart එකේ නීතියට අදාළ අංකය. channel එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා මොන හරි යමක් ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට මගේ notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙමනම් අද දවසේ මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.